සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලන් හැම දෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. හරි ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ ඕගන්ට ගොඩක් වැදගත් වෙන කාරණාව කිව්වොත් අනිවාර්යයෙන්ම මම නිවැරදි. ඉතින් ඔන්න අපිට ආයෙත් මේ ඇති වෙලා තියෙන යුද ගැටුම් නිසා ඉන්ධන ලබා ගැනීමට හැකි වෙලා තියෙන්නේ QR code එක ස්කෑන් කරලා. හරි ඉතින් ආයෙත් මෙන්න මේ ප්‍රශ්නේ ඇති වුණ නිසා මම හිතුවා අනිවාර්යෙන් කොහොමද හරියට මෙන්න මේ වගේ account එකක් හදාගන්න ඒ වගේම ඔයාටම කියලා QR එකක් create කරගන්නේ කොහොමද කියලා ඕගලන්ට හරියටම කියලා දෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම සම්පූර්ණයෙන්ම ඔයාලට මෙන්න මේ පිළිබඳ විස්තරයක් සහ කොහොමද හරියට මෙන්න මේ create කරගන්නේ කියලා හරියටම කියලා දෙනවා. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මෙන්න මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝස් බලන්න නම් අනිවාර්යයෙන්ම දැන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක click කරොත් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේ වගේ වැදගත් වීඩියෝස් දාපු ගමන් වගේ ළඟටම ගෙන්වා ගන්නත්. එහෙනම් ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි යමු අද වෙන ආපු වීඩියෝ එක හරහා කොහොමද හරියට මෙන්න මේ ඉන්ධන ලබා ගැනීමේ QR එක හදාගන්න කියලා බලන්න. හරි අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද හරියට මේ ඉන්ධන අවසරපත හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම මෙන්න මෙතනදී කරන්න තියෙන ඉතාමත් පොඩි වැඩක් තමයි. ඉතින් ඇත්තටම ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මේ National Fuel Pass එක ගන්න නම් ඔයාලට කරන්න තියෙනවා මෙන්න මේ විදිහට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ වෙබ්සයිට් එකේ නම. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ නම Google එකේ සර්ච් කළා ඉස්සෙල්ලාම අන්න ඒ වෙබ්සයිට් එකට ලොග් වෙන්න ඕනේ. ඉතින් ඉතාමත් සරල වැඩක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට එකට ලොග් වෙලා ඊට පස්සේ අන්න එකේ ලියාපදිංචි වන්න වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ලියාපදිංචි වෙනකොට ජාතික හැඳුනුම්පත් අංකය වගේම මොබයිල් අංකය ඇතුළත් කරන්න ඕනේ මෙන්න මෙතනදී. ඉතින් ඔයාලට සාමාන්‍ය විදිහට මොබයිල් අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය මේකට ඇතුළත් කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට ඒගොල්ලන් විසින් ලබා දෙනවා OTP කෝඩ් එකක් එවනවා කියලා. ඉතින් අන්න ඒ විදිහට OTP කෝඩ් අංකය එවන බොත්තම ඉස්සෙල්ලාම ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒකත් ඉතාමත් පහසුයි. ඊට පස්සේ OTP කෝඩ් එකක් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට එනවා. මෙන්න මේ යට තියෙන OTP කෝඩ් එක එවන්න කියන බොත්තම ටච් කරාට පස්සේ. ඉතින් ඊට පස්සේ OTP කෝඩ් එක හම්බුනාට පස්සේ ඔයාලට අන්න එතනින් තහවුරු කරන්න තියෙනවා ඉස්සෙල්ලාම OTP කෝඩ් එක. ඉතින් අන්න ඒ විදිහට OTP කෝඩ් එක තහවුරු කරාට පස්සේ ඔයාගේ මුල් නම වාසගම ලිපින ඉස්සෙල්ලාම ඔයා ඇතුළත් කරන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ඇතුළත් කරාට පස්සේ ඔයාට මීළඟ කියන එක දෙන්න පුළුවන් නැත්නම් ඇතුළත් කරන්න කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙනවා වගේ වාහන අංකය, වාහනේ වර්ගය, චැසි අංකය සහ ඉන්ධන වර්ගය ඇතුළත් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට සියල්ලම පුරවලා ආයෙත් ඔයාට ලියාපදිංචි වෙන්න කියන එක සම්පූර්ණයෙන්ම ක්ලික් කරාට පස්සේ ඔයාගේ QR කෝඩ් එක හැදෙන එක ආරම්භ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා මම සියල්ලම පුරවලා ඊට පස්සේ එකෙන් ඇතුළත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ලේසියෙන් ඉතාමත් පහසුවෙන් මේක කරගන්න පුළුවන් කිසිම අමාරු වැඩක් නෙවෙයි මෙන්න මේක. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට පේනවා ඇති දැන් මගේ QR කෝඩ් එක හරියටම හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න නැත්නම් මේක ඔයාට PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී කැමති දෙයක් කරගන්න පුළුවන්. ඉතින් සතියකට හිමි තෙල් ප්‍රමාණය ඔයාලට මෙන්න මෙතනින් තමයි ගහ ගන්න පුළුවන්. මෙන්න මේ QR කෝඩ් එක තිබ්බොත් විතරයි. ඉතින් ඉන්ධන පිරුවහල් තුළින් සේවාවල් ලබා ගැනීමේදී ඔබේ QR කේතය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ කියලාත් අපිව දැනුවත් කරලා තියෙනවා මෙන්න මේගොල්ලෝ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඉතාමත් පහසුවෙන් ඉමේජ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ QR කෝඩ් එක ඔයාලට සාමාන්‍ය විදිහටම පෙන්නලා අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ සතියකට ඉන්ධන ලබා දෙන්නේ මෙන්න මේ QR කෝඩ් එකට විතරයි. ඉතින් ඒක ඇත්තටම හොඳ එකක් කියලා මම හිතනවා. මොකද මේ තත්ත්වය අනුව ගොඩ දෙනෙක් එක එක විදිහට තෙල් එක එක විදිහට ගහගෙන ගිහිල්ලා ඒවා වැඩි ගණන් වල අලෙවිකරණයව පවා වෙනවා. ඉතින් මෙන්න මේ වගේ QR කෝඩ් එකට තෙල් ගහන්න පටන් ගත්තට පස්සේ සාමාන්‍ය විදිහටම ඔයගොල්ලෝ ගොඩක් හොඳට ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය ලංකාවේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැති වෙයි කියලා හිතනවා මම ඉදිරියට. මොකද මෙන්න මේ QR කෝඩ් එකෙන් තෙල් ප්‍රමාණයක් ගන්න හැකි වීම නිසා. ඒකට පෝලිං අඩු වෙනවා. මෙන්න මේ ගොඩක් දේවල් වලට විසඳුමක් වශයෙන් මේක භාවිතා කරන එක ඇත්තටම හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. මම හිතනවා අනිවාර්යෙන් වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා හැමෝටම. ඉතින් ඊටමත් ඉක්මනින් එඩිට් කරලා ඔයගොල්ලන්ට මෙන්න මේ ගෙනාවේ අනිවාර්යෙන් ඔයාලව දැනුවත් කරන්න අවශ්‍ය නිසා. හරි ඉතින් ඔන්න ඔය විදිහට අද වීඩියෝ එක අවසන් වෙනවා. මම හිතනවා අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති. අනිවාර්යෙන් වැදගත් වුණා කියලා හිතනවා නම් දැන් මේ වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම අද වීඩියෝ එක පිළිබඳ තියෙන අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකක් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.